ආයිබෝවන්. අද අපි කතා කරමු ඔන්ලයින් ලෝකේ ගොඩක් වෙලාවට අපිට නොපෙනෙන. ඒත් හරිම වැදගත් වෙන දෙයක් ගැන. ඒ තමයි OOAT 2.0 සහ API වල ආරක්ෂාව. මේක ටිකක් ගැඹුරු මාතෘකාවක්. අපි මේකට පාවිච්චි කරන්නේ විශ්වවිද්‍යාල නිබන්ධන කොටස් වගේකුයි දේශන සටහන් වගේකුයි. ඔව්. මේක ඇත්තටම අත්‍යවශ්‍ය මාතෘකාවක් අද කාලේ හැටියට. අපේ අරමුණ තමයි මේ OOAT 2.0 කියන්නේ මොකක්ද? ඇයි ඒක ඕන උනේ? අර අපි හැමදාම වගේ පාවිච්චි කරන login with Google හරි Facebook හරි වගේ ඒවයිදී මේක කොහොමද වැඩ කරන්නේ කියලා සරලව තේරුම් ගන්න එක. ඉතින් පටන් ගන්නමක් විදිහට මේ OOAT එන්න කලින් කාලෙකන පොඩ්ඩක් හිතමුද? මූලාශ්‍රවල කියන විදිහට අර pre-auth era එක. ඒ කාලෙදී හිතන්නකෝ එක ඇප් එකකට තව සේවාවක තොරතුරු ඕනුනාම අහන්නේ කෙලින්ම අනිත් සේවාවේ password එක. ඔව්. ඒක තමයි තිබ්බ ලොකුම ප්‍රශ්නේ. හිතන්නකෝ අලුත් ඇප් එකක් ඔයාගෙන් Gmail password එක ඉල්ලනවා ඔයාගේ contacts ටික ගන්න. අනේ අද එහෙම ඇව්වත් කවුරුත් දෙන එකක් නෑ නේද? ඒකේ තියෙන අවදානම මොකක්ද? මූලාශ්‍රවල ගැන කියනවා නේද? ඇත්තටම එකක් තමයි ඔහම password එක දුන්නම අර ඇප් එකට ලැබෙන්නේ contacts වලට විතරක් access නෙවෙයි. මුළු ගිණුමම පාලනය කරන්න පුළුවන්. ඊමේල් බලන්න යවන්න ඕන දෙයක් කරන්න පුළුවන් වෙනවා. ඒක භයානකයි. දෙවෙනි එක අර ඇප් එක ඔයාගේ password එක කොච්චර ආරක්ෂිතව තියාගනීද? කිසිම විශ්වාසයක් නැහැ. සමහර විට plain text විදිහට database එකේ දාලා තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ අර password එක එහාට මෙහාට යවනකොට network එකේදී කවුරු හරි අහන් හිටියොත් ඒකත් ලොකු අවදානමක්. තව කරුණු දෙකකුත් තිබුණා නේද මූලාශ්‍රවල. හතරවෙනි එක තමයි අර ඇප් එක කවදාරි හැක් වුණොත් එතකොට ඔයාගේ ප්‍රධාන password එකත් ඉවරයි. ඒක පාවිච්චි කරන හැම තැනම password මාරු කරන්න වෙනම. මහා කරදරයක්. අන්තිම එක අර ඇප් එකට දුන්න access එක නවත්තන්න ඕන නම් කරන්න තියෙන එකම දේ password එක වෙනස් කරන එක විතරයි. විශේෂිත ඇප් එකකට විතරක් access නවත්තන්න විදිහක් නැහැ. ඒ කියන්නේ කිසිම control එකක් නැහැ. හරි. එතකොට මේ ඔක්කොම ප්‍රශ්න වලට විසඳුමක් විදිහට තමයි OAuth 2.0 ඇවිල්ලා තියෙන්නේ. හරියටම හරි. OAuth 2.0 වලින් වෙන්නේ හරිම සරල දෙයක් වගේ පෙනුනට ඒක ගොඩක් බලවත්. අපි ඒ කියන්නේ පරිශීලකයා කවදාවත් අපේ password එක අර තුන්වන පාර්ශවයේ ඇප් එකට දෙන්නේ නැහැ. ඒක තමයි වැදගත්ම දේ. ඔව්. අපි කතා කරන්නේ අපි විශ්වාස කරන සේවාව එක්ක විතරයි. Google හරි Facebook හරි එක්ක. ඒ සේවාව හරහා තමයි අර ඇප් එකට අවසර දෙන්නේ. ඒත් සම්පූර්ණ අවසරයක් නෙමෙයි යම් නිශ්චිත දෙයකට විතරයි. contacts වලට විතරක්, එහෙම නැත්නම් photos බලන්න විතරක් වගේ. ඒකත් සීමිත කාලයකට. හරියට අර ගෙදර ප්‍රධාන යතුරු දෙනම වෙනුවට සාලෙට විතරක් යන්න දෙන විශේෂ පර්මිට් එකක් වගේ කිව්වා නේද? ඔව් ඒ වගේ තමයි. ඕනේ වෙලාවක ඒ පර්මිට් එක අවලංගු කරන්නත් පුරුවන්. පාස්වර්ඩ් එක මාරු කරන්නේ නැතුවම. ඒක තමයි අර federated identity කියන්නේ නේද? ඒ කියන්නේ Google වගේ එක ගිණුමකින් ටැංක් කීපයකට ලොග් වෙන එක. ඔව් ඒක එකක්. අනිත් එක තමයි delegated authority. Delegated authority ඒ කියන්නේ? ඒ කියන්නේ අපේ අවසරය අරගෙන එක සේවාවකට පුළුවන් වෙනම තව සේවාවක තියෙන අපේ දත්තවලට access කරන්න. උදාහරණයක් කිව්වොත් අර photo printing site එකට Google Photos access කරන්න දෙනවා වගේ. හරි. එතකොට Pinterest එකට Twitter වලින් log වෙන එක. ඔව්. එහෙම නැත්නම් LinkedIn එකට Google Contacts බලන්න දෙන එක. මේ ඔක්කොම පිටපස්සේ තියෙන OAuth 2.0 තමයි ගොඩක් වෙලාවට. හැබැයි මෙතන පොඩි point එකක් තිබුණේ නේද? authentication and authorization අතර වෙනස ගැන. අන්න ඒක වැදගත්. authentication කියන්නේ ඔයා කවුද කියලා හොයාගන්න එක. ඔයාගේ username, password හරි වෙනත් ක්‍රමයකින් හරි ඔයාව හඳුනාගන්න එක. authorization කියන්නේ ඔයා කවුද කියලා හඳුනාගත්තට පස්සේ ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා තීරණය කරන එක. OAH 2.0 මූලිකම වැඩ කරන්නේ අනේ authorization කියන කොටසට. ඒ කියන්නේ log වුණාට පස්සේ මොන දේවල් වලටද අවසර දෙන්නේ කියන එකට. හරියටම හරි. සමහර වෙලාවට OAuth උඩින් authentication layer එකක් දානවා OpenID Connect වගේ. ඒත් OAuth core එක authorization තමයි. හරි. එතකොට මේ authorization වැඩේ වෙන්න පාර්ශව කීපයක් ඉන්න එපයි නේද? කවුද මේ OOETH නාට්‍ය චරිත? ඔව් මූලාශ්‍රවල ප්‍රධාන චරිත හතරක් ගැන කියනවා. පළවෙනිය resource owner. ඒ කියන්නේ අපි පරිශීලකයා. දත්තවල අයිතිකාරයා. අවසර දීමේ බලය තියෙන්නේ මෙයාට. ඒ කියන්නේ මම මගේ Google Drive එකේ files වල owner. හරි. දෙවෙනියා client. අර තුන්වන පාර්ශවයේ app එක. අපේ දත්තවලට access ඉල්ලන එක. වෙබ්සයිට් එකක් මොබයිල් ඇප් එකක් වෙන්න පුළුවන්. අර ෆොටෝ printing site එක වගේ? ඔව්. තුන්වෙනියා authorization server.
මේ තමයි අර විශ්වාසවන්ත මැදිහත් කරුවා. Google, Facebook වගේ සේවාවල තියෙන සර්වර් එක. මෙයා තමයි රිසෝස් ඕනර්ව ඔතෙන්ටිකේට් කරලා කැමැත්ත අරගෙන ක්ලයන්ට් එකට ඇක්සස් ටෝකන් කියන අර ඉලෙක්ට්‍රොනික යතුර දෙන්නේ. හරි හතරවෙනියා රිසෝස් සර්වර්. දත්ත ඇත්තටම තියෙන තැන. Google Drive API එක, Facebook Graph API එක වගේ. ක්ලයන්ට් එකෙන් එවන ඇක්සස් ටෝකන් එක හරිද බලලා ඒකට අදාළ දත්ත දෙන සර්වර් එක තමයි මේ. හරිම පැහැදිලි. එතකොට මේ හතර දෙනා කතා කරන්නේ කොහොමද විශේෂ URL endpoints වගේ දේවල් තියෙනවා කිව්වා නේද? ඔව් ප්‍රධාන endpoints තුනක් ගැන කතා කරනවා. එකක් authorization endpoint. ක්ලයන්ට් එක අපිව යවන්නේ මෙතනට. අපි ලොග් වෙලා අර allow button එක ක්ලික් කරන්නේ මේ වගේ තැනකදී. සාමාන්‍යයෙන් authorization server එකේ තියෙන web page එකක්. දෙවෙනි එක token endpoint. ක්ලයන්ට් එකේ server එක කෙලින්ම authorization server එකට කතා කරලා access token එක ඉල්ලගන්නේ මෙතනින්. මේක user ට පේන්නේ නැහැ server to server කතාවක්. එතනදී client එකත් authenticate වෙන්න ඕනේද? ඔව්. සාමාන්‍යයෙන් client ID, client secret වගේ දේවල් දීලා authenticate වෙන්න ඕනේ token endpoint එකත් එක්ක කතා කරද්දී. හරි. තුන්වෙනි එකේ redirection endpoint නැත්නම් callback URL. අර authorization endpoint එකේදී අපි අවසර දුන්නම authorization server එක අපිව ආපහු හරවලා යවන්නේ client එකේ තියෙන මේ URL එකට. සමහර වෙලාවට తాවකාලික කෝඩ් එකක් එහෙම client එකට ලැබෙන්නේ මේ හරහා. ඔයා දැන් දෙපාරක්ම වගේ කිව්ව grant type එක අනුව වෙනස් වෙනවා කියලා. මොකද මේ grant types කියන්නේ? grant types කියන්නේ අර client එකට access token එකක් ගන්න තියෙන විවිධ පාරවල්. එහෙම නැත්නම් ක්‍රමවේදය. client එක මොන වගේද? web appද, mobile appද, browser එකේ දුවන එකක්ද? ඒකට අවශ්‍ය ආරක්ෂාව මොන වගේද කියන එක අනුව තමයි සුදුසු grant type එක තෝරගන්නේ. මූලාශ්‍රවල ප්‍රධානම හතරක් ගැන කියනවා. හරි එහෙනම් මේ හතර මොනවද? පොඩ්ඩක් විස්තර කරන්නකෝ. හරි. පළවෙනි එක authorization code grant. මේක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ ආරක්ෂිතම කියලාත් කියනවා. විශේෂයෙන්ම server side web apps වලට. PHP, Java, Node.js වගේ සහ mobile apps වලට. ඒකෙදි කොහොමද වෙන්නේ? client එක මුලින්ම අපිව authorization endpoint එකට යවනවා. අපි log වෙලා අවසර දුන්නම authorization server එක browser එක හරහා අපිව ආපහු client එකේ redirection endpoint එකට යවනවා. හැබැයි తాවකාලික authorization code එකක් එක්ක. ඊට පස්සේ client එකේ server එක browser එක නෙවෙයි හොඳේ. server එක අර code එකයි තමන්ගේ client secret එකයි ඒකේ රහසක් token endpoint එකට යවලා තමයි access token එක ඉල්ලගන්නේ. ඒ කියන්නේ access token එක කෙලින්ම browser එකට එන්නේ නැහැ. server එක හරහා යන නිසා ආරක්ෂාව වැඩි. හරියටම හරි. දෙවෙනි එක implicit grant. මේක හැදුවේ browser එකේ දුවල JavaScript apps SPAs වගේ client secret එක ආරක්ෂිතව තියාගන්න බැරි ඒවට. මෙතනදී authorization endpoint එකෙන් කෙලින්ම access token එක browser එකට එනවා URL එකේ hash ලකුණෙන් පස්සේ. කෝඩ් එකක්වත් token endpoint call එකක්වත් නැහැ. හැබැයි මූලාශ්‍රවලත් කියනවා වගේ මේක දැන් එච්චර recommend කරන්නේ නැහැ security issues නිසා. token එක browser එකේ expose වෙන එක අවදානම්. එතකොට දැන් SPAs වලට මොකද්ද පාවිච්චි කරන්නේ? දැන් ඒවටත් අර authorization code grant එකේම පොඩි variation එකක් PKCE කියලා පාවිච්චි කරන්න තමයි කියන්නේ. ඒක implicit වලට වඩා ආරක්ෂිතයි. හරි. තුන්වෙනි grant type එක resource owner password credentials grant. මේකෙදි වෙන්නේ අපි ඒ කියන්නේ resource owner අපි username එකයි password එකයි කෙලින්ම client app එකට දෙනවා. client එක ඒක පාවිච්චි කරලා token එක ගන්නවා. ඒක අර මුලින් කිව්ව pre-auth වගේ නේද? ටිකක් ඒ වගේ තමයි. ඒ නිසා මේක පාවිච්චි කරන්න ඕන හරිම පරිස්සමෙන්. Google, Facebook වගේ සේවා සපයන්නා විසින්ම හදපු එයාලගේම apps වගේ අතිශයින්ම විශ්වාසවන්ත first party client වලට විතරයි. මොකද password එක share වෙනවා. ඕත් වල මූලික අදහසට ටිකක් පටහනියයි. පුළුවන් තරම් පාවිච්චි නොකර ඉන්න එක හොඳයි වගේ. හතරවෙනි එක. client credentials grant. මේක machine to machine වැඩවලට. ඒ කියන්නේ user කෙනෙක් සම්බන්ධ නැහැ. client app එකකට තමන්ගේම account එකක් යටතේ API එකක් call කරන්න වගේ client එක තමන්ගේම credentials, client ID, secret දීලා token එක ගන්නවා. හයිව පැහැදිලි. එතකොට authorization code එක තමයි ගොඩක් වෙලාවට හොඳම සහ ආරක්ෂිතම ක්‍රමය වගේ පේන්නේ. ඔව්. server side apps වලට සහ mobile apps වලට. මේ ලැබෙන access token එක කොච්චර කාල validද? ඒක හැමදාම තියෙනවද? නෑ. එහෙම නෑ. ඒක තමයි ආරක්ෂාවේ තම වැදගත් කොටසක්. access token එක සාමාන්‍යයෙන් හරිම කිටි කාලයේ valid, short lived. මූලාශ්‍රවලත් කියනවා සමහරවිට පැයක්, විනාඩි 30ක්, සමහරට විනාඩි 5ක් වගේ වෙන්නත් පුරුවන්. විනාඩි 5ක්. එතකොට හැම විනාඩි 5කට සැරයක්ම ආයෙත් අර allow ඔබන්න ඕනේද? ඒක හරි කරදරයක්නේ.
අන්න එතනට තමයි රිෆ්‍රෙෂ් ටෝකන් කියන එක එන්නේ. authorization code grant වගේ ක්‍රමවලදී authorization server එක access token එක දෙනකොට සමහර විට ඒත් එක්කම තව token එකක් දෙනවා. ඒක තමයි refresh token. මේ refresh token එක access token එකට වඩා ගොඩක් කල් valid. දවස් සති මාස ගණන් වෙන්න පුරුවන්. ඒක client එකේ server එකේ හරිම පරිස්සමෙන් තියාගන්න ඕන. එතකොට ඒකෙන් මොකද කරන්නේ? access token එක expire වුණාම client එකට පුළුවන් අර refresh token එක පාවිච්චි කරලා token endpoint එකට කතා කරලා අලුත් access token එකක් ඉල්ලගන්න. මේකට user ගේ කිසිම මැදිහත් වීමක් ඕනේ නෑ. user දන්නේවත් නෑ background එකේ මේක වෙනවා. ඒක නියමයිනේ. ඒ කියන්නේ userට කරදරයක් නැතුව security එකක් තියාගෙන දිගටම log වෙලා ඉන්නවා වගේ තියන්න පුළුවන්. හරියටම හරි. security, කෙටි access tokens සහ user convenience refresh tokens දෙකම balance කරනවා. නියමයි. එහෙනම් අපි අද මේ කතා කරපු දේවන් සාරාංශයක් විදියට ගත්තොත් OAuth 2.0 කියන්නේ අර මුල් කාලේ තිබ්බ password share කරන භයානක ක්‍රමයට ආපු නියම විසඳුමක්. අපේ passwords නොදී වෙනත් app වලට අපේ දත්ත වලට ඒත් සීමිත විදියට control කරන්න පුළුවන් විදියට අපෝ අයින් කරන්න පුළුවන් විදියට access දෙන්න හදපු framework එකක්. ඔව් ඒක authorization framework එකක්. මේකට ප්‍රධාන චරිත 4ක් ඉන්නවා. resource owner, අපි, client app එක, authorization server සහ resource server. token ගන්න grant types කියලා ක්‍රම කිහිපයක් තියෙනවා. authorization code එක තමයි බහුලවම සහ ආරක්ෂිතවම පාවිච්චි වෙන්නේ web සහ mobile වලට. access token එක කිටි කාලීනයි. ඒත් refresh token නිසා දිගටම log වෙලා ඉන්න ලේසි. ඇත්තව. නූතන වෙබ් එකේ මොබයිල් ඇප්ස් වල APIs වල single sign on වල මේ හැමතැනකම OAuth 2.0 කියන්නේ අත්‍යවශ්‍ය අංගයක්. අර federated identity එක ගිණුමකින් තැන් කීපයකට යන්නේ එක delegated authority අපි වෙන app එකකට වැඩ කරන දෙන එක වගේ දේවල් ප්‍රායෝගික කරන්නේ මේකෙන්. වැදගත්ම දේ userට control එක තියෙනවා. Google settings වලට ගිහින් බැලුවත් පේනවා අපි මොන apps වලටද access දීලා තියෙන්නේ කියලා. ඕන එකක් ඕන වෙලාවක අයින් කරන්න පුළුවන්. ඒක ලොකු වෙනසක් අර පරණ ක්‍රමයට වඩා. ඔව්. හැබැයි අවසාන වශයෙන් අපි වෙහිම දෙයක් ගැනත් හිතන්න ඕන. මූලාශ්‍රවල කෙලින්ම නොකියුවත් ගම්ම්‍ය වෙන දෙයක් තමයි මේක. OAuth 2.0 කියන්නේ පාස්වර්ඩ් දෙනවට වඩා ගොඩක් හොඳයි, ආරක්ෂිතයි. ඒත් ඒකේ ආරක්ෂාව 100ට රඳා පවතින්නේ ඒක නිවැරදිව ඉම්ප්ලිමන්ට් කරනවද කියන එක මත. ඔව් ඒ කියන්නේ ප්‍රොටෝකෝල් එක හොඳ වුණාට ඒක හදනකොට වැරදි වෙන්න පුළුවන්. ඔව් මේවා සංකීර්ණයි. පොඩි වැරද්දක් වුණොත් උදාහරණයක් විදිහට අර redirection URL එක හරියට validate කළේ නැත්නම් hacker කෙනෙක්ට පුළුවන් authorization code එක හරි token එක හරි වෙන තැනකට යවන්න trick කරන්න. open redirect වගේ vulnerabilities. එහෙම නැත්නම් client secret එක leak වුණොත් ප්‍රශ්න. ඉතින් OAuth 2.0 පාවිච්චි කරනවා කියන එක විතරක් මදි. ඒක ක්‍රියාත්මක කරන විදිහ ගැනත් හරිම සැලකිලිමත් වෙන්න ඕන. ඒකේ තියෙන ප්‍රායෝගික අභියෝග ගැනත් හිතන එක වටිනවා. ඒක ඇත්ත. තාක්ෂණය කොච්චර හොඳ වුණත් ඒක පාවිච්චි කරන විදිය තමයි වැදගත් වෙන්නේ. හරිම වැදගත් කාරණයක් ඒක.